හරි. ඒතර දවසක දැන් ෆ්‍රී දවසක් ගත්තොත් එහෙම. ඔය දවසක ඔයාලට තේරිලා තියෙනවද දන්නේ නැහැ. දැන් ෆ්‍රී දවසක් ගත්තොත් එහෙම දවසක තියෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ උදේවරුව. දවසක ඔයාලට තේරිලා නැද්ද? දවසක උදේවරුව දැන් ගෙදර ඉන්න දවසක් ගැන හිතන්නකෝ. ෆුල් ඩේ ගෙදර ඉන්න දවසක් තියෙනවා. ආ වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. දවසක උදේවරුව අප්සෙට් ගියොත් නිකන් මුළු දවසම අප්සෙට් වෙනවා වගේ කියලා සීන් එකක් තේරෙලා නැද්ද ඔයාලට? දවසක උදේවරුව අප්සෙට් ගියොත් සාමාන්‍යයෙන් මුළු දවසම මේක බලපානවා. ගොඩාක් වෙලාවට මේ උදේවරුව අප්සෙට් ගියොත් ඒක මුළු දවසටම මුළු ප්ලෑන් ඔක්කොම නිකන් අප්සෙට් වෙලා ගිහිල්ලා වැඩේ සම්පූර්ණයෙන්ම නන්නත්තර වෙලා යනවා. ඒ නිසා මේ උදේවරුව කියන්නේ හරි ක්‍රිටිකල් වෙලාවක් දවසක තියෙන. එතකොට ඒ කියන්නේ මටත් ඒක සෑහෙන්න කාලයකින් මිදෙන්න බැරි වෙන්න තිබිච්ච ප්‍රශ්නයක් තමයි උදේවරුව අප්සෙට් ගියොත් කියලා නෑ. හැබැයි දැන් මම ඒක බැලන්ස් කරගෙන තියෙනවා. දැන් මට උදේවරුව අප්සෙට් ගියත් සාමාන්‍යයෙන් මට තීරණය කරන්න පුළුවන් මම මෙතන ඉඳන් හරියට වැඩ කරනවා කියලා. කියන්නේ මම ඒක හිතන්නේ අර සල්ලි විදියට. ඔයාලගේ රුපියල් ලක්ෂයක් තියෙනවනම් අද ඔයාලට දවසකට රුපියල් ලක්ෂයක් හම්බෙනවා. ඔන්න මොකක් හරි මගුලක් ගලා ඔයාලට රුපියල් 20000 30000ක් කියලා යනවා උදේ පාන්දර. ඉතින් එහෙමයි කියලා වයිතුරු 65000 වියදම් කරන්න යන්නේ නැහැ නේ එහෙම කියලා. ඒ වගේ තීරණයකට ඇවිල්ලා මම ඒක බැලන්ස් කරනවා. අනුත් ඒක බැලන්ස් කරන්න ඉගෙන ගන්න අමාරුයි ටිකක්. ඒ නිසා පුළුවන් තරම් try කරන්න ඕනේ උදේවරුව ඵලදායී කරගන්න. ඒ කියන්නේ ඔයාට උදේම නිකන් උදේ 9 විතර වෙද්දි ඔයාට හිතෙනවා නම් මම මාර වැඩක් කරලා දිනවා දැන් එද්දිම කියලා සුපිරිනේ. අර එහෙම ෆීලින් එකක් ඇවිල්ලා නැද්ද? ඒ කියන්නේ හිතන්නකෝ ඔයා උදේ 9:00 වෙලා පොඩක් ගෙදර අනිත් මිනිස්සු පොඩක් ඇක්ටිව් වෙලා පොඩක් මොන හරි දෙයක් වෙන්න පටන් අනිද්දි ඔයාට හිතෙනවා නම් මම දැන් පැය 3ක් විතර වැඩ කරලා තියන්නේ අද සුපිරි කියලා. අර ඒක මාර ෆීලින් එකක් නේ. පැය 3-4ක් මම වැඩ කරලා තියන්නේ කියලා. අන්න ඒ ෆීලින් එකට ආවා කියන්නේ දවසම ගොඩ හරිද? ඒ ෆීලින් එකට එනවා කියන්නේ දවසම ගොඩ. ඒ නිසා මේ ඒ தත්තර හදන්න ඕනේ. හරිද? ඒතර ඒකට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් දැන් මම කලිනුත් කියනවා ඔයාලා මීට කලිනුත් ඔයාලා උදේ 5ට විතර හැරලා තියෙන මිනිස්සුනේ නැති මිනිස්සුනේ මේනේ. ඒ නිසා සාමාන්‍යයෙන් දවසක් බෙදා ගන්න මේ විදිහට. දවසකට සාමාන්‍යයෙන් පැය 15ක ෆ්‍රී දවසකට පැය 15ක වගේ ප්ලෑන් එකකට යන්න මේ වගේ. සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් අපි හිතමුකෝ 5 6 ක්‍රිටිකල්ම වෙලාවක්. වැදගත්ම වෙලාවක්. 5 ඉඳන් 6 වෙනකම්. දැන් මේ අර මේක ඔයාගේ සබ්ජෙක්ට් වලට හදාලා ඒ මම අර කිව්ව අර දිකට දාලා මේක ෂේප් කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ පැය 16කට එහෙම බෙදුවා. ඊට පස්සේ දන්න ඒවා නැතිවට බෙදුවා. දන්න ඒවා නැතිවෙන් බෙදලා ආයෙසරයක් එක බෙදුවා කොහමද? තියරි ඉගෙන ගන්නද, ප්‍රැක්ටිස් කරන්නද, රිවයිස් කරන්නද මේ වෙලාව ගන්න කියලා. ඒක කතන්දරයක්. හරි? මොකද ඒක මට කියන්න බෑනේ. එක එකනට තියෙන කොටස් වෙනස්නේ. ආයි මෙතෙන්ට එන්න. දැන් ඔය කියන වෙලාවට අවශ්‍යව මොනවද කරන්න කියන එක දාගන්න මොනවද කරන්න කියන එක දාගන්නේ ඔයා කොහොමද? මෙහෙම බෙදාගත්තා සබ්ජෙක්ට් පාර්ට් ටික. ඒකෙන් ඔයාට මෙහෙම කරන්න වෙන ඒවාදී සමහරට ආයෙසරයක් වීඩියෝස් බලන්න වෙයි. රැපිඩ් එකේ හරි මොන හරි වීඩියෝස් බලන්න වෙයි. නැත්තම් සමහරට නෝට්ස් බලන්න වෙයි. මේ වැඩේද ඔයා දාගන්නේ මේ වැඩේද දාගන්නේ. නැත්තම් ඔයා ඒක තියරි බලන්නද ප්‍රැක්ටිස් කරන්න රිවයිස් කරන්නද මොකද්ද ඔයා ඒකට දාගන්නේ කියන කැල්ල ඒක හදාගන්න වෙනවා. මම නිකන් දාලා වශයෙන් කියන්නේ. සාමාන්‍යයෙන් උදේ 5 ඉඳන් 6 වෙනකන් විතර වෙලාවක් කරගෙන මේ 5 ඉඳන් 6 විතර යන වෙලාවක් කරගෙන හොඳම දේ තමයි අර දවසේ මොරාල් එක හදන්න තියෙන මුල්ම දේන එක. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ඔයාට ටිකක් හරි පුළුවන් දේවල් තියෙනවානේ. මොනවා හරි තියෙනවානේ පුළුවන් දේවල්. මම මේ කියන්නේ යට මට්ටමේ ඉන්න ළමයි ගැන හිතලා මම මේ කතා කරන්නේ. ඒතර මේකට ගොඩක් අර උඩ මට්ටමේ ඉන්න ළමයින්ටත් මේක මෙලෙසම අදාළයි. ඉතින් යට මට්ටමේ ඉන්න ළමයට කරලා උඩ මට්ටමේ ඉන්න ළමයට කොහොමත් ඒක තමන්ට දාලා වැජස් කරන්න පුළුවන් නේ. එතකොට තමන්ටයි මොනවා හරි පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. ඒතර මේ පුළුවන් පාර්ට් එකකින් තමයි ඔයා වැඩේ පටන් ගන්න මුලින්ම. හරිද? සතුටින් පටන් ගන්න වැඩේ. ඊළඟට ඔයාට මොන හරි දේවල් ටිකක් පුළුවන් කියලා මොන හරි සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි වල මෙන්න මේ ටික පුළුවන්. හරිද? ඒකේ ප්‍රශ්න 10ක් විතර කරලා කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් MCQ 10ක් 15ක් කරලා පොඩ්ඩක් විවරණය කරලා ඔන්න දවස හොඳට පටන් ගන්නවා උදේම. මොකද හිතන්නකෝ ඔයා උදේ 5ට විතර නැගිටලා ඔයා ගත්තා කියලා හෙන්න කම්බයින් මැත්ස් හරි මොන හරි හෙන්න නිකන් අර සුපිරි ගානක්. දැන් ඔයාට ඒක හැදෙන්නේ නැහනේ. ඔයා කල්පනා කරනවා 6 විතරනකොට දැන් ඉතින් 1000ක් දේවල් ඔයාලට හිතෙනවා දැන් මේක හරියන්නේ නැහැ. මේකට දැන් මට පොත බලන්න වෙනවා, නෝට් බලන්න වෙනවා. සමහරට ආයිසරයක් ඉගෙන ගන්න වෙයිද දන්නෙත් නැහැ කියලා ඔය රටේ නැතිවන ඊට පස්සේ. සාමාන්‍යයෙන් ඔයා පටන් ගන්න ටිකක් පුළුවන් එකකින්. දවස පටන් ගන්න පුළුවන් එකකින්. පුළුවන් එකකින් ඔයා දවස පටන් අරගෙන පටන් ඒ කියන්නේ ප්‍රශ්න 10ක් MCQ 10ක් විතර කරලා පොඩ්ඩක් විවරණ බලලා ඒ වටේ පීරියඩ් එක බලලා හරි ඒක කම්ප්ලීට්. හරිද? ඒක ඔයා දාගන්න ඕන අර විදිහට බැලන්ස් කරගෙන. ඒක සාමාන්‍යයෙන් ඔන්න 6 9 හොඳම වෙලාව මෙන්න මේ වගේ පාර්ට් කවර් කිරීම සඳහා තමන්ට තියෙන මෙන්න මේ වගේ පාර්ට් කවර් කිරීම සඳහා හොඳම වෙලාව. මේ වගේ පාර්ට් කවර් කිරීම සඳහා තමන්ට තියෙන හොඳම වෙලාව. අර ඉගෙන ගන්න පාර්ට් ඉතුරු වෙච්ච රෙකෝඩින් එකක් බලන එක. හරි. දාගන්න මන රෙකෝඩින් තියෙනවා නම් නැත්නම් පරණ පාර්ට් එකක් කවර් කරගන්න තියෙන මොකක් හරි වීඩියෝස් තියෙනවා නම් ඒ වීඩියෝ එකක් බලලා හැබැයි මේ 6 9 ඇතුළත ඉවර වෙන්න ඕනේ. ඒ 6 9 ඇතුළත ඉවර වෙන විදිහට දාගන්න මොනවා හරි වැඩක්. 6 9 ඇතුළත පැය 3ක සෙෂන් එකක් පැය 3ක සෙෂන් එකක්. ඒ කියන්නේ ඔය විනාඩි 5 වගේ ගියාට කමක් නැහැ. ඔය දෙන්න මාරු වෙද්දී. දැන් හිතන්නකෝ 5 ඉඳන් 5:55. ඊට පස්සේ විනාඩි 5 10ක් හිටියා 6ට පටන් ගත්තා.
6:09 කියන්නේ සාමාන්‍ය 6:08:45 වගේ. එහෙම සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉස්සරහින් පිටිපස්සෙන් පොඩි පොඩි ගෑලි යන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම පොඩි පොඩි ග්‍රැප් තියෙන්න ඕනේ නැත්තම් බෑ කරන්න. ඒතර මේ විදිහට ඒ ඉගෙන ගන්න පාර්ට් එකක් දාගත්තා. මොනවා හරි සබ්ජෙක්ට් එක තියෙන රෙකෝඩින් එකක් බලන්න, වීඩියෝ එකක් බලන්න, බැරි පාර්ට් එකක් ආයි බලන්න, එහෙම ලෙසන් පැක් එකක් බලන්න මොනවා හරි එහෙම තියෙනවනේ සයිට් එකේ තෝරන තරම් දීලා තියෙනවා. ඉතින් එහෙම කරන්න ඒක මෙතන 6:09. හරිද? ඊට පස්සේ ඊළඟට අපි එනවා මම ඔය කලින්ම හදලාමයි තියාගත්තේ. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ විදියට. හරිද? සාමාන්‍ය 9 10 අතර වෙලාව ඒවා පාවිච්චි කරනවා. උදේට කණ්ඩ හරි කාලා පොඩ්ඩක් ඇවිදින්න සින්දුවක් අහනවා නම් පොඩ්ඩක් අහන්න Facebook යන්න නෙමෙයි. සෝෂල් මීඩියා උදේම ගියොත් එහෙම උදේම ඔයාගේ ඇඟ ඇතුළට අරගෙන අර කොමඩි වගේ දේවල් ආවට පස්සේ ඔයාගේ අර මොරාල් එක බහිනවා. උදේම රටේ තියෙන ප්‍රශ්න ටිකක් ආවොත් එහෙම මොරාල් එක බහිනවා. හරිද? ඒ නිසා අර සෝෂල් මීඩියා යන්න නෙමෙයි. සින්දුවක් අහනවා නම් සින්දුවක් අහන්න හොඳම දේ පොඩ්ඩක් එළියට බහලා ඇවිදිනවා නම් පොඩ්ඩක් ඇවිදින්න. මම කියන්නේ ෆ්‍රී දවසක. උදේට කාලා පොඩ්ඩක් ඇවිදලා මං කියන්නේ මම එහෙම ඕන තරම් කරනවා පොඩ්ඩක් වටේ රවුමක් ගහලා ගිහිල්ලා පොඩ්ඩක් එහෙම ඉඩ දිනනවා නම් ගිහිල්ලා පොඩි එහෙම එකකට එනවා පොඩ්ඩක් ෆ්‍රී වෙනවා. ඒකේ පොඩ්ඩක් මෙන්ටලිත් මාර හොඳයි. මානසික වශයෙන් උත් හොඳයි. මම ඒක ඒ ලෙවල් කාලේ ඉඳන්ම කරන දෙයක්. මම ඉඳන් 10 විතර නම් එහෙම ෆ්‍රී දවසක් තියෙනවා නම් එහෙම. ඊට පස්සේ මම ඉඳන් 10 වෙනකන් එහෙම. ආයෙසර ආයෙ පටන් ගන්නවා 10 ඉඳන් 1 වෙනකන් ආයෙසර පැය 3ක සෙෂන් එකක්. 10 ඉඳන් 1 වෙනකන් පටන් ගන්නවා පැය 3ක සෙෂන් එකක්. ඉතින් මේ පැය 3 ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් මේ ගැළපෙන විදිහට මම මේ කියන්නේ මේවා ඔයා පාවිච්චි කරන්න. දැන් තියරි ප්‍රැක්ටිස් රිවයිස් කියලා දෙනවනේ. සමහරට පේපර් එකක් ක්‍රියා කියන්නේ මොකක් හරි පාඩමක මේ මොකක් හරි තිබිච්ච පේපර් එකක් රිවයිස් කරන්න. හරි. ඒ කියන්නේ තිබිච්ච වැරදි ටික තේරුම් අරන් වටේ පිරෙන ඩොකියුමන්ට්ස් ටික අදාගෙන රිවයිස් කරන්න වගේ මේ වගේ වෙලාවක් ගොඩක්ම ගැලපෙනවා. රිවයිස් කරන්න. ඊට පස්සේ එකේ ඉඳන් ආයි පැය 3ක් ඉවරයි. ආයිසර එකේ ඉඳන් 2 වෙනකන් ආයි ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. එකේ ඉඳන් 2 වෙනවා. ආයෙත් බයිලා නම් ගහන්න එපා. කියන්නේ මේ වෙලාවට කන්න බෑ. ඒ වෙලාවට කන්න හිතෙන්නේ නැහැ නේ. එහෙම බෑනේ දැන් මේ කැම්පස් ගියා නම් ඒ 12 ඉඳන් 1 කාලේ වෙනකන් තියෙනවා මේ 12යි කාලේ 1යි කාලේ තමයි කණ්ඩ තියෙන වෙලාව. ඒ වෙලාවේ කණ්ඩ ඕනේ නැත්නම් ඉතින් ආයෙ කරන්න දෙයක් නැහැ. 1යි කාලේ ලෙක්චර්ස් පටන් ගන්නවා. හරිද? එහෙම තියෙනවා. එහෙම තියෙනවනේ. ඒ නිසා මේ ඒ වෙලාවට කණ්ඩ. කොහොම හරි ෆ්‍රී දවසකදී එහෙම එක බැලන්ස් කරගන්න. ඊළඟට මෙන්න මේකත් මහාම අප්සෙට් වෙලාවක්. හරිද? 2 4 වැඩ කරලා තියෙන දා මේ දන්නවා මේකේ තියෙන අවුල. වැඩ කරලා තියෙන නම් මේ දන්නවා මේකේ තියෙන අවුල. අර මෙලෝ දෙයක් වෙන්නේ නැති වෙලාවක්. ඒ කියන්නේ පාඩම් කරන ඒවා පාඩම් හිටින්නෙත් නැහැ. වෙලාව ඉන්නේ බොහේ පිටු වල ඉන්නවා බයෝ පාඩම් කරන්න ගත්තොත් පිටු වල ඉන්නවා කෙමිස්ට්‍රි පාඩම් කරන්න ගත්තොත් පිටු වල ඉන්නවා මැත් පාඩම් කරන්න ගත්තොත් එහෙම අර නිකන් 2 3 3යි කාලා 3යි 45 කියන්නේ නිකන් අර ඔහේ නිකන් අර මෙලෝ වැඩක් වෙන්නේ නැති වෙලාවක් හරිද අර කිසිම තේරුමක් නැති අර ඔහේ ඉන්න වෙලාවන්නේ හරිද ඒ නිසා මේ එහෙම වෙලාවකද ඒ වගේ වෙලාවක් හරිම ඵලදායීව පාවිච්චි කරන්න ඕනේ හරිද? එහෙම වෙලාවක් හරිම ඵලදායීව පාවිච්චි කරන්න. ඒතර එහෙම වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට සාමාන්‍යයෙන් හොඳම දේ තමයි මේ වගේ වෙලාවක මේ වේට් එක අඩු එකක් නේ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් පාඩම් කරනවා වගේ හරියන්නේ නැහැ මතක හිටින්නේ නැහැ. අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා රෙකෝඩින් එකක් බලනවා කියන එක නම් සෙට්ම නැහැ හරිද? රෙකෝඩින් එකක් බලනවා කියන්නේ කෙරෙන්නෙම නැහැ. පාඩම් කරන්නේ අලුතෙන් පාඩම් කරන සෙට්ම නැහැ. හරියන්නේම නැහැනේ. ඕක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි ස්ට්‍රක්චර්ඩ් හදාගන්න වගේ. ඒ කියන්නේ බයෝ වල ෆිසික්ස් වල කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න කර නිකන් මාකින් ස්කීම් එක බල බලන අර කොහොමත් කම්මැලිකමේ මේක පොඩ්ඩක් බලනවා හරි මාකින් එක බලනවා අර කොහොමත් ඒ වගේ ඵලදායි නෑ ඒක එච්චර හරිද ඒ සාමාන්‍යයෙන් නිපුණා කරන්නද ඒතකොට ඒ වෙලාව අර ඵලදායි නැති එක අපි ෂේප් එකේ බැලන්ස් කරනවා බයෝ ස්ට්‍රක්චර්ඩ් ටිකක් හරි කෙමිස්ට්‍රි ස්ට්‍රක්චර්ඩ් මැත්ස් වල වරියා මැත්ස් වල නම් ඒක එච්චරම හරියන්නේ නැහැ ෆිසික්ස් ස්ට්‍රක්චර්ඩ් ටිකක් කෙමේ මැත්ස් වල ඉතින් කෙටි ප්‍රශ්න පත්‍රය ටිකක් ගලප ගන්න බැරි වෙන්නේ නැහැ ඉතින් එහෙම කරන්න දාගන්නවා මේ වෙලාව හරිද කෙන් ටිකක් එච්චර ඵලදායි නෑ ඒ වෙලාව. නමුත් කමන්නේ ස්ට්‍රක්චර් කරන්න වගේ දාගන්නවා ඒක. ඊට පස්සේ දැන් මාට මම මේ කියපු ඒවෙන් තියරි කියන පාර්ට් එක දැන් මම කියන්නේ ඕනෙම සබ්ජෙක්ට් එක උඩ දාන්න කරන්න පුළුවන් තියරි කරන්න ඕනේ. කියන්නේ ඉගෙන ගන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ රිවයිස් කරන්න ඕනේ. එතකොට ඉගෙන ගන්න පාර්ට් එකක් ගැන මේකේ ගියා රෙකෝඩින්. ඊට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඒ වෙලාවල් වලදී මේ ඉගෙන ගන්න පාර්ට් එකේම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. වරින් ඒ වෙලාවල් වලදීම ගණන් හදාද හෝම්වර්ක් කරලා ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ මේ ස්ට්‍රක්චර් ලියන වගේ ඒවා රිවයිස් කරන්න. හරිද දැන් පේපර් කරන කතන්දරේදී පේපර් රිවයිස් එකේදී රිවයිස් කියන පාර්ට් එක එනවා මේක ස්ට්‍රක්චර් කරන්න එහෙම ඒව ගන්න පුළුවන් හරිද ඊට පස්සේ මෙතන මේකත් හරි වැදගත් වෙලා දැන් ෆ්‍රී දවසක තියෙන මෙන්න මේ වගේ වෙලාවක් සාමාන්‍ය ෆ්‍රී දවසක තියෙන මෙන්න මේ වගේ වෙලාවක් උත් හරි වැදගත් වෙලාවක් හරි 4-5 කියන පොඩ්ඩක් නැවතර තමන් නැවත රැක් එකට එන වෙලාව ඒක ඒ වෙලාවේ පොඩ්ඩක් ෆ්‍රී කරගන්න තමන්ට හොඳයි ඒක කියන්නේ මොකුත් කරන්න එපා
මොනවා කරලා තිබුණත් ඒ උදේ දවසේ කොච්චර සාර්ථකත්වයක් තිබ්බත් අසාර්ථකත්වයක් තිබ්බත් ඔයගේ වැඩි මුකුත් කරන්න එපා. ඒක නිකන් සාමාන්‍යයෙන් ෆ්‍රී එකේ ඉන්න එක. නෝමල් එකේ උනම් හවසට කාටුන් එකක් බලලා කියන්නේ මම ඉර කරන කාලෙත් එහෙම සෑහෙන්න කරා. හරිද? කියන්නේ 4 පහ වගේ නිකන් කාටුන් එකක් බලලා ඒකක් බීලා මාරි බිස්කට් එකක් කාලා. හරිද? ඒක ෆ්‍රී එකේ ඉන්න ඒකේ ප්‍රශ්න හිතන්නත් එපා. ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න තව වර්ක් ප්ලෑන් හදාගන්න එක, ප්ලෑන් කරන එක එහෙම නෙමෙයි. ඒ වෙලාව ඒකට දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ. මට හොඳට මතකයි මම ඒ කාලේ අර ස්කූබිඩු බැලුවා, සූටින් මාටින් බැලුවා. ඊට පස්සේ ඒ වෙලාවල් වලදී ඒක සමහරලාට ඒ වෙලාවට යන්නේ නැත්තම් YouTube එකේ බැලුවා. හරි එහෙම කරා. ඒක මාර ෂේප් ඒ වෙලාව. හරිද? ඒක මාර වෙනස් වෙනවා ඒක. මාර වෙනස් වෙනවා. ඊට පස්සේ මේ දැන් ඒ වගේ වෙලාවකදී මේ එහෙම වෙලාවක් දෙන්න පොඩ. ඔයා ඒකට මුකුත්ම දෙන්න එපා කියනවා. ඔයාගේ මෙන්ටලි රිලැක්ස් වෙලා උදේ වරුවේ තිබිච්ච ප්‍රශ්න ටික ඒක ටික සයිකල් එක ඉවර කරලා දැන් ඔයා අලුත් සයිකල් එකකට දවසේ ඊළඟ වෙලාවට යන සයිකල් එකට තමයි ඔය යන්න යන්නේ. හරිද? දැන් ඊළඟ එකේ ඔයාලා පුළුවන් මේ වගේ දැන් 4-5 වගේ වෙලාවකදී මම රිලැක්ස් වෙන්න. මම ඒක සෑහෙන්න කරලා තියෙන වැඩක්. ඊට පස්සේ ආයෙසරක් වල ලොකු සෙෂන් එකක් ඉතුරු වෙනවානේ. දැන් මේ නිවාඩු දවසන්නේ මේක. දැන් 5 ඉඳන් 8 වෙනකන් වගේ ඔන්න ආයි වැඩ කර හැකි. 5 ඉඳන් 8 වෙනකන් වගේ වැඩ කර හැකි. 5 ඉඳන් 8 වෙනකන් වගේ වැඩ කරද්දී ආයෙසරයක් හොඳයි ඉතින්. ඒ කියන්නේ මට නම් ඒකෙදී ආයෙසරයක් ඔය රෙකෝඩින් බලනවා වගේ වැඩක් කරන්නත් පුළුවන්. කියන්නේ මොකක් හරි පාටයක් ඉගෙන ගන්නවා වගේ වැඩක් කරන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම ඒකට ගොඩක්ම ගැලපෙන්නේ අර නිකන් අර මොන හරි සතියේ වැඩ තියෙනවනේ. සතියේ වැඩ ටික දැන් හෝම්වර්ක් කරන එක. කියන්නේ ලොකු වේට් එකකුත් නැහැ. මේ වේට් එකක් නැත්තේත් නැහැ. ඒ හෝම්වර්ක් කර කර ඒ ටියුට් එකේ මාකින් බල බල ඒ සතියේ කොට නගෙන වැඩ තියෙනවනේ. සතියේ තියෙන හෝම්වර්ක් හරි නැවත බැලිලි හරි ඒ වගේ දැන් මේ උදේ තියෙන ගොඩක්ම අර පරණ දේවල් කවර් කර ගන්නවා වගේ වැඩකට. ඒකයි මම කියන්නේ මේ ඉගෙන ගන්නවා කියන්නේ මෙතන පරණ දේවල් ඉතුරු වෙලා තියෙනවනේ. පරණ දේවල් ඉතුරු වෙලා තියෙනවා වගේ කවර් කර ගන්න. ඒතර මේ දින සමත සතියේ වැඩ ඒවා ඒ කියන්නේ ඒ ටිකට ඒක ගොඩක් හොඳ වෙලාවක්. ඒ 5-8 වගේ වෙලාව. නැත්තම් පාඩම් කරන්නත් හොඳයි බයෝලමෙන්ට් එක. අවුලක් නැහැ. පාඩම් කරන්නත් හොඳයි. ඒත් මම හිතනවා මේක තමයි වැඩියෙන් හොඳ කියලා. හරිද? ඉතින් 8-9 වගේ ආයිසරයක් පැයක් තිබ්බා කෑමට වගේ. ඊට පස්සේ 9 ඉඳන් 11 වෙනකන් සම්පූර්ණ පාඩම් සබ්ජෙක්ට් එකකට බහිනවා. හරිද? පාඩම් කරන පාර්ට් එකකට බහිනවා ආයිසරයක්. ඒ කියන්නේ ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට ෆිසික්ස් වෙන්නත් පුළුවන්, කෙමිස්ට්‍රි වෙන්නත් පුළුවන්, මැත්ස් වෙන්නත් පුළුවන්, බයෝ වෙන්නත් පුළුවන්. يعني යම් වෙන පාර්ට් එකක් මේව කරගෙන පාඩම් කරගෙන යනවා. ඊට පස්සේ වා 11ට ඉතින් 11 ඉතිය 11 ඉඳන් සාමාන්‍ය 11 ඉතිය කියන්නේ 12 වුණත් ප්‍රශ්නයක් නැහැ. 11 ඉතිය වගේ වෙලාවක් ඔයාලට පුළුවන් මේ සාමාන්‍යයෙන් පොඩක් පාවිච්චි කරන්න ඊළඟ දවස ප්ලෑන් කරගන්න. ඒක මාර වැදගත්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ පොඩ්ඩක් දවසේ වැඩ ටික ඉවර කරගත්තා. අද දවස ගැන පොඩ්ඩක් ඇනලයිස් කරගත්තා. අද සාර්ථකයි අද දාගත්ත වැඩ ටිකෙන් 50%ක් 60ක් හරි කරගත්තා. 80%ක් විතර කරගත්තා. ඉතින් ඊළඟ දවස කොහොමද යන්නේ? ඊළඟ දවස මොකද්ද වෙන්නේ කියන එක ගැන ඔයාලා පොඩ්ඩක් ප්ලෑන් කරගත්තා. ඒකේ 11 ඉතිය වගේ වෙලාවේ. 11 ඉතිය ඉඳන් ආයෙසරයක් ටිකක් පැය භාගයක් විතර ෆ්‍රී වෙන ගමන් සෝෂල් මීඩියා වගේ ඒවා යන්නේ නැතුව. මොකද අන්තිම වෙලාවේ හරියට අන්තිම වෙලාවල් වල සෝෂල් මීඩියා ආරාමයක් කරන්න ගියපම නිින්දත් කොලිටි නෑ. ඊළඟ දවසත් කොලිටි නෑ. හරියට හැරෙන්නෙත් නෑ. හරිද? ඒ නිසා ඔය අන්තිම වෙලාවල් වල සෝෂල් මීඩියා හෝ ඒ තියෙන රටේ නැති ප්‍රශ්න ගැන කල්පනා කරගෙන ඉන්න නැතුව හරියට අන්තිම ටික අර වයින් ඩවුන් කියලා කියන්නේ ඒකටනේ අපි කියන්නේ අපි නිකන් ඇඟ නිකන් ආයෙසරයක් අර නිදිය ගන්නවට එකට ලෑස්ති කරගෙන මේ ටික 11 ඉතින් වෙනකම් මේ වැටි කළා 12ට ඉඳලා නිදිය ගන්න. 12ට නිදිය ගත්තා පහට හැරුණා. පැය පහක් නිදිය ගත්තා. 12ට නිදිය ගත්තා පහට හැරුණා. ඔහොම කරන්න. හරිද? එතකොට මේක ඇතුලේ මේ ඔයාලට පුළුවන් මේ මොකක් හරි වෙලාවක දැන් ඔය 4-5 වගේ වෙලාවක හරි මොකක් කරලා ඕන නම් සෝෂල් මීඩියා යන්න ඕන නම් ඒ කියන්නේ හිතන්නකෝ YouTube එකේ පොඩ බලන්න කැමති Facebook හරි මොන හරි දිනනවා නම් ඔයාලට නම් ඒක පුළුවන් ඒ වගේ වෙලාවක් ඇතුළේ දාගන්න 4-5 ඇතුළේ වෙලාව වගේ පැය භාගයක් දාගන්න. අන්තිම වෙලාවේ දාගන්න එපා ඒක හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවක දාගන්න පුළුවන්. හැබැයි සතිය මැද දවස මැද්දේ සිදුවෙන සියලුම ඩිස්ට්‍රැක්ෂන් වලදී ඔයා තද තීරණයක ඉන්න ඕනේ. දවස මැද්දේ වෙන ඕනෑ මට දවසේ වෙලාවක් තියෙනවා මේ සෝෂල් මීඩියා හෝ මොකක් හරි දෙයක් යන්න. ඒ නිසා මං ඒ වෙලාවේ අරුණහම් වෙන කිසිම වෙලාවක ෂුවර් එකටම මම මේ කිසිම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට යන්නේ නැහැ කියන එක ඔයා දැඩි තීරණයක ඉන්න ඕනේ. මොකද විනාඩි 5කට ගියොත් පැයකට එන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇල්ගොරිතම් එකේ තියෙන පවර්ෆුල් ගතිය. ඒ නිසා මේ එහෙම විදිහකට ඔයාලට පුළුවන් දවස ප්ලෑන් කරගන්න මේ වගේ දවසක් ෆ්‍රී දවසක් ගත්තොත් එහෙම. හරිද? එතකොට මේ විදිහට පොඩි බ්ලොක් එකක් හදාගන්න එක දවසකට දාලා ඊට පස්සේ ඊළඟ දවස ඉවර වෙද්දී හෙට උදේට මොකද්ද කරන්න කියන එක දාගන්න.